බන්ධනාගාර සිදුවීමක් වුණා බහුවිය කාලේ. එදා අනුර කුමාර ජනාධිපතිවරයා කියපු විදිහට ආණ්ඩුවේ වගකීමක් දෙන ජීවිත ආරක්ෂා කරන්න. මේ කෝ ඒ වගකීම ඉටු කරාද? දැන් අධිකරණ ඇමතිවරයා කියන විදිහට නීතිය ක්‍රියාත්මක කරනවා කියන නිලධාරියෙක් පිට මේක පටවලා නිලධාරියෙක් එල්ලුම් ගස්සවලා අත හොද ගන්න බෑ ආණ්ඩුවට. 45000ක් විතර හිරගවල වල පුරවලා ඒකට අවශ්‍ය නීති සම්පාදනය කළා. රස පරීක්ෂණ වාර්තා ඉක්මනින් ගේන්න අවශ්‍ය තාක්ෂණය ගේන්නේ නැහැ. තාක්ෂණය ගේනවා වෙනුවට මොකද කරේ? නුවර නගරේ මැද බෝගම්බර සංචාරක ව්‍යාපාරික හදන්න තිබිච්ච තැන ආයි හිරගයක් බවට පත් කරා. ගාල්ලේ ගිහලා අලුතෙන් හිරගෙවල් දාන. වෙන ආණ්ඩු ගාල්ලේට ඇවිල්ලා හොටල් දැම්මේ. නුවරට ආයෝජකයෝ ගෙනාවේ. මේ ආණ්ඩුව මොකද කරන්නේ? ආයෙ ගල හිරගෙවල් ගෙනත් දාන. ආණ්ඩුව හිතනවා නම් හිරගෙවල් පුරවන එක සාර්ථකත්වයක් කියලා ආණ්ඩුව වැරදිලා. හිරගෙවල් පිරවෙනවා කියන්නේම සමාජයේ බිඳ වැටිලා. ඒ බිඳ වැටිච්ච සමාජය හදන්න ආණ්ඩුවේ සැලැස්ම මොකක්ද? ආණ්ඩුවේ දැක්ම මොකක්ද? මේ තරුණ පරම්පරාව මෙරට ආර්ථිකයට දායක කරගන්න, මෙරට ආර්ථික වර්ධනය කොටස් කරන බවට පත් කරන්න මොකක්ද ආණ්ඩුව කරගෙන යන සැලැස්ම? අම්මා තාත්තගේ දරුවන්ගේ රැකියාවට ගෙන්නේ නැහිමි වෙනවා. කර්මශාලා වැහෙනවා. මේ ආණ්ඩුව බලාගෙන අප්පුඩි ගගා hina වෙවි ඉන්නවා පාර්ලිමේන්තුවට වෙලා. වැඩක් නැහැ.